ශ්‍රී ලංකාව කිව්වම පොඩි දූපතක් වුණාට එක්තර මේක ජෛව විවිධත්වයෙන් පිරුණු පුදුමාකාර නිධානයක්. ඉතින් මේ නිධානයේ තියෙන වටිනාම මැණික් වර්ගයක් තමයි අපේ කුරුල්ලෝ. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවටම ආවේනික මේ අසමසම පක්ෂි ලෝකය ගැනයි. හිතන්නකෝ එක කාලයක ඒ කියන්නේ 1880 ගණන් වලදී මුළු විද්‍යාලෝකෙම පිළි අරගෙන තිබුණා ශ්‍රී ලංකාවට ආවේනික කුරුළු විශේෂ 47ක්ම ඉන්නවා කියලා. පොඩි දූපතකට ඇත්තට මේක පුදුම හිතන තරම් ඉහළ සංඛ්‍යාවක්. හැබැයි 1946 වෙනකොට අර 47 ගානේ එකපාරටම 20 දක්වාම පහළට බහැලා. ඉතින් කුරුළු විශේෂ 27කට එක රැයකින් වගේ මොකද වුනේ? එහෙමම අතුරුදහන් වුණාද? ඔන්න ඔතනින් තමයි අපි මේ කතාව ඇත්තටම පටන් ගන්නෙ. එතකොට ඉතින් අහන්නම වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලන් කී දෙනෙක් හරියටම ඉන්නවද? ඇයි මේ සංඛ්‍යාව එහෙට මෙහෙට වෙනස් වෙන්නේ? අපි මේකේ ඇත්ත නැත්ත හොයාගෙන යමු. එහෙනම් අපි බලමු මේ ප්‍රහේලිකාව විසඳ ගන්න. හුඟ දෙනෙක් හිතනවා වගේ මේකට හේතුව කුරුල්ලන් වඳ වෙලා යන එක නම් නෙවෙයි. නෑ, ඇත්ත හේතුව ඊට වඩා ගොඩක් සංකීර්ණයි, ඒ වගේම හරිම රසවත්. ඒක විද්‍යාව ඇතුළෙමයි සැඟවිලා තියෙන්නේ. අපි ඉතිහාසය දිහා පොඩ්ඩක් බැලුවොත් පේනවා මේ සංඛ්‍යාව නිකන් රෝලර් කෝස්ටර් එකක් වගේ උඩ පහළ ගිහින් තියෙන විදිය. 1980 දී 47ක්. 1946 වෙද්දී 20ට බැස්සා. ඊට පස්සේ ආයෙමත් ටිකෙන් ටික නැගලා 2013 වෙද්දී 26ක් දක්වා ඉහළ ගියා. ඉතින් මොකද්ද මේ වෙනසට හේතුව? මෙන්න මේකට පිළිතුර. ඒ තමයි වර්ගීකරණ විද්‍යාත්මක සංශෝධන. සරලව කිව්වොත් ටැක්සොනොමික් රිවිෂන්ස්. ඒ කියන්නේ විද්‍යාව දියුණු වෙනවත් එක්කම කුරුල්ලන්ව අඳුනගන්න වර්ග කරන්න තියෙන ක්‍රම දියුණු වෙනවා. ඒක තමයි මේ හැම දෙයකටම මුල. හොඳයි, මේක හරියටම තේරුම් ගන්න විශේෂයේ සහ උපවිශේෂය අතර වෙනස දැනගන්නම ඕන. සරලවම කිව්වොත් විශේෂයක් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් තමන්ගේම අනන්‍යතාවයක් තියෙන සත්තු කොටියතසයක්. හැබැයි උපවිශේෂයක් කියන්නේ එකම විශේෂයේ හැබැයි පොඩි වෙනස්කම් තියෙන ප්‍රාදේශීය කණ්ඩායමක් වගේ. ඉතින් ඉස්සර ලංකාවට විතරයි කියලා හිතපු කුරුල්ලෙක් ඇත්තරම දකුණු ඉන්දියාවේ ඉන්න කුරුල්ලෙකුගේ උපවිශේෂයක් කියලා පස්සේ හොයාගත්තොත් අපේ ආවේනික ලයිස්ට්ුවෙන් ඒ කුරුල්ලා අයින් වෙනවා. ඒ වගේම උපවිශේෂයක් කියලා හිතපු කුරුල්ලෙක් ඇත්තටම පූර්ණ විශේෂයක් කියලා අලුත් සාක්ෂියක ඔප්පු වුණොත් අපේ ලයිස්ට්ුවට අලුතෙන් එකතු වෙනවා. ඔන්න ඔර උසස් කිරීම සහ පහත හෙලීම් තමයි අර සංඛ්‍යාව එහෙට මෙහෙට වෙන ප්‍රධානම හේතුව. ඉතින් අපි මේ නිතරම කතා කරන ආවේනික කියන වචනය ඒකෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද? කුරුල්ලෙක්ද ඒක කොච්චර විශේෂ දෙයක්ද? ආවේනික කියන්නේ යම් සත්ව හෝ ශාක විශේෂයක් ශ්‍රී ලංකාව වගේ නිශ්චිත භූගෝලීය ප්‍රදේශයකට විතරක්ම සීමා වීම. ඒ කියන්නේ ලෝකයේ වෙන කොහෙවත් ස්වභාවිකව දකින්න ලැබෙන්නේ නැහැ. දූපත් කියන්නේ පරිණාමයේදී අලුත්ම විශේෂ බිහි වෙන්න තියෙන අපූර්ව තෝතන්නක්. ඒ නිසා තමයි අපි මේ පුංචි රටේ මෙච්චර ආවේනික ජීවීන් ඉන්නේ. හොබයි, එහෙනම් දැන් අපි ශ්‍රී ලංකාවේ ආවේනික පක්ෂි ලෝකේ ඉන්න කැපී පෙනෙන චරිත කිහිපයක්ව ටිකක් ළඟින් අඳුරගනිමු. මුලින්ම අපේ ජාතික පක්ෂියා ශ්‍රී ලංකා වලිකුකුලා මුහුදු මට්ටමේ ඉඳලා උසම කදු මුදුන් දක්වා ලංකාවේ ඕනෑම දේශගුණික කලාපයක මේ අපූර්ව සතාව දකින්න පුළුවන්. සමහර වෙලාවට ගමේ කුකුලෙක් වගේ නිර්භීතව ඇවිදිනවා දැක්කත් ඇත්තටම මොහු හරිම ලැජ්ජාශීලී වනචාරී සතෙක්. මේ ඉන්නේ ඇත්තටම අපේ වනාන්තරවල ඉන්න සුන්දරම කුරුල්ලෙක්. ශ්‍රී ලංකා කැහිබෙල්ලා. තද නිල් පාට ඇඟ, දුඹුරු හිස් සහයි රතු හොට නිසා කවදාවත් වරද්ද ගන්න බෑ. කඳුකරේ සහ තෙත් කලාපයේ ඝන වනාන්තරවල තමයි ඉන්නේ. නිතරම දකින්න ලැබෙන්නේ 7 දිනක් විතර ඉන්න පොඩි ഘോഷාකාරී පවුලක් විදිහට. මීළඟට අපි යන්නේ උස් කඳුකරයට. මේ ඉන්නේ උස් කඳුකරයටම විශේෂිත වුණු ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා. මීටර 1300කට වඩා උස ප්‍රදේශවල විතරයි මෙයාව දකින්න ලැබෙන්නේ. විශේෂත්වය තමයි කන්පෙති ළඟ තියෙන දිග කහපාට පිහාටු. හෝටන් තැන්න වඩේ උස් බීම්වල ඉන්න සුලභම කුරුල්ලන්ගෙන් කෙනෙක් තමයි මේ. දැන් හඳුන්වා දෙන්නේ වනාන්තරයේ ගැඹුරුම රහසක් වගේ ඉන්න කෙනෙක්. ඒ තමයි ශ්‍රී ලංකාව අතරතු මල්කොහා. තද රතු පාට මුහුණ දැක්කොත් නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මිනිස් ඇසට ගැටෙන්නේ හරිම කලාතුරකින්. මොකද මොහු ජීවත් වෙන්නේ සිංහරාජය වගේ නොඉන්දුල් සුවිශේෂී වනාන්තරවල විතරයි. අවසාන වශයෙන් අපේ ආවේනික පක්ෂි කතාවේ අලුත්ම පරිච්ඡේදය ශ්‍රී ලංකා පඬුවන් කන් බස්සා 2001 දී තමයි මේ පුංචි බස්සව අලුපෙන්ම හොයාගත්තේ. ඒ කියන්නේ අවුරුදු 133කට පස්සේ ශ්‍රී ලංකාවෙන් ලෝකයට හඳුන්වලා දුන්න පළවෙනි නව පක්ෂි විශේෂය. මේකෙන් අපූර්වට පැහැදිලි වෙනව නේද අපේ වනාන්තරවල තවමත් කොයිතරම් සැඟුණු රහස් තියෙනවද කියලා. ඉතින් මේ කුරුල්ලන් ලස්සනයි, අපේ රටට අනන්‍යයි කියන එක ඇත්ත.
ඒ විතරක්මද? නෑ. ඔවුන් අපේ පරිසර පද්ධතියටයි ආර්ථිකයටයි ඊට වඩා ගොඩාක් වැදගත්. පක්ෂීන් කියන්නේ පරිසර පද්ධතියේ සමතුලිතතාවය පවත්වා ගන්න ඉන්න ප්‍රධාන ඉංජිනේරුවෝ වගේ. අධ්‍යයනයන් වලින් හොයාගෙන තියෙනවා පක්ෂීන්ගෙන් 50කටත් වඩා කෘමීන්ව ආහාරයට ගන්නවා කියලා. ඒ කියන්නේ ඔවුන් ස්වභාවික පලිබෝධ පාලකයන්. ඒ විතරක් නෙවෙයි පළතුරු කාලා බීජ ව්‍යාප්ත කරනවා, මල් පැණි බීලා පරාගණයට උදව් කරනවා. ඒ වගේම මේ ආවේනික කුරුල්ලන් ශ්‍රී ලංකාවේ පරිසර සංචාරක කර්මාන්තයේ හදවත වගේ. ලෝකේ පුරා ඉන්න පක්ෂි නිරීක්ෂකයින් දහස් ගණනක් මේ දුර්ලභ කුරුල්ලන්ව බලන්නම අපේ රටට එනවා. මේ නිසා රටට විශාල විදේශ විනිමයක්වත් ලැබෙනවා. ඉතින් මේ වගේ වටිනා සම්පතක් ආරක්ෂා කර ගැනීම අපි හැමෝගෙම වගකීමක් වෙනවා. මේ උපුටා දැක්වීමේ කියවෙනෝ වගේමයි දූපත් කියන්නේ පරිණාමයට ක්‍රියාත්මක වෙන්න ඉඩ සලසන අලුත්ම ජීවී විශේෂ බිහිකරන අපූර්ව තෝතැන්නක් කියලා. ශ්‍රී ලංකාව කියන්නේ ඒ වගේ වටිනා සුවිශේෂී තෝතැන්නක් බව මේකෙන් නැවතත් මතක් කර දෙනවා. අවසාන වශයෙන් අපි හැමෝම මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතමු. 2001 දී පණ්ඩුවන් කම්බැස්සව හොයාගත්තා වගේ තවමත් අපේ මේ වනාන්තර ඇතුලේ අපි නොදන්නා විද්‍යාවට අලුත් කොයිතරම්නම් අරුම පුදුම ජීවීන් සැඟවී ඇද්ද? ඒ රහස් අනාගතයටත් ඉතිරි කර දීම අපේ යුතුයකමක් නේද?